සාදරයෙන් පිළිගන්නවා SR Creation YouTube channel එකට. ඕගොල්ලන්ගේ තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඒ ටැක්ස් එක තමයි රඳවා ගැනීමේ බද්ද කියලා කියන්නේ. නැත්නම් withholding tax. දැන් ඕගොල්ලන්ගේ තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා 10%ක බදු ප්‍රතිශතයක් අය කරනවා. මේ බද්දෙන් නිදහස් වීම සඳහා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එකක් අදාළ බැංකුවට හරි මුල්‍ය ආයතනයට ලබා දෙන්න ඕන. එතකොට ඒ ඇප්ලිකේෂන් එක දුන්න විතරයි ඔයගොල්ලන්ට මේ බද්දෙන් නිදහස් වෙන්න පුළුවන්. අර 10%ක බද්ද අය කරන්න නැති වෙන ඔයගොල්ලන්ගේ. ඒ සඳහා ඔයගොල්ලෝ මොනවද කරන්න ඕන? ඔයගොල්ලන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට වඩා අඩුයි නම් අදාළ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා මුල්‍ය ආයතනයට ලබා දෙන්න පුළුවන්. එතකොට මේ ඇප්ලිකේෂන් එක කොහොමද ගන්න? ඇප්ලිකේෂන් එක ගන්නකොට ඔයගොල්ලන්ගේ තැන්පතුව තියෙන ලංකා බැංකුවේ නැත්නම් සම්පත් බැංකුවේ අනේ වගේ බැංකුවක නම් ඒ අදාළ බැංකුවට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ලබා ගන්නත් පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. යන්න ඒ විදිහට ඇප්ලිකේෂන් එක ගත්තට පස්සේ ඕගොල්ලෝ අදාළ ඇප්ලිකේෂන් හරියාකාරව පුරවලා අදාළ මූල්‍ය ආයතනයට ලබා දෙන්න ඕන. එහෙනම් අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඒ වගේම මේ ඇප්ලිකේෂන් එක පුරවන ආකාරයත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක තුලදී කියලා දෙනවා. හරි. දැන් අපි යමු Chrome එකට. Chrome එකේ Google එක මත ඔයගොල්ලෝ ටයිප් කරගන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව කියලා. නැත්තම් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ description එකේ මම දාන්නම් වෙබ්සයිට් එකට යන්න පුළුවන් link එක. ඒ link එක ක්ලික් කරලත් ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි. දැන් වෙබ්සයිට් එකේ link එක තමයි ඔයගොල්ලන්ට පේන්නේ. එතකොට ඒ link එක මත හරි නැත්තම් home එක මත ක්ලික් කරන්න. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා ශ්‍රී ලංකා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක භාෂා තුනෙම භාවිතා කරන්න පුළුවන්. සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන්. හරි. අපි එහෙනම් බලමු කොහොමද අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරි. අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්නකොට වෙබ්සයිට් එකේ උඩින්ම තියෙනවා බාගත කර ගැනීම කියලා නැත්නම් ඩවුන්ලෝඩ් කියලා. අනේ ඒක ක්ලික් කරලා ඒකෙන් පහළ පෙන්නනවා ආකෘති පත්‍ර හා වාර්තා කියලා. අනේ ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා ආකෘති පත්‍ර කියලා නැත්නම් ඇප්ලිකේෂන් කියලා ඇප්ලිකේෂන් ගොඩක්. අනේකෙන් ඔයගොල්ලෝ තෝරගන්න ඕන රඳවා ගැනීමේ බද්ද නැත්නම් WHT කියලා තියෙන තැන තියෙන ඉස්සරහින් තියෙන ප්ලස් ලකුණ. අනේ ප්ලස් ලකුණ මත ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ පහලින් ඇප්ලිකේෂන් එක පෙන්නනවා. එතකොට ඇප්ලිකේෂන් එක මත ක්ලික් කරන්න ඕන. ක්ලික් කරා විතරයි ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක පේනවා. දැන් තියෙන ඩවුන්ලෝඩ් කරගන්න. හරි. එහෙනම් උඩ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේක මොබයිල් ෆෝන් එකකිනුත් කරන්න පුළුවන්. දැන් අපි මේ ඩවුන්ලෝඩ් කරන්නේ කම්පියුටර් එකේ. දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි ඇප්ලිකේෂන් එක. දැන් අපි බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා. හරි. අපි එහෙනම් බලමු කොහොමද ඇප්ලිකේෂන් එක පුරවගන්නේ කියලා. ඇප්ලිකේෂන් එක මුලින්ම ඔයගොල්ලන්ට පුරව ගන්න තියෙන්නේ අදාළ මූල්‍ය ආයතනයේ නම සහ ලිපිනය. මෙන්න මේ කොටසේ ඔයගොල්ලෝ පුරව ගන්න. ඊට පස්සේ පහලින් තියෙනවා ගිණුම් අංක කියලා. එතකොට මේකෙදී ගිණුම් අංක විදිහට ඔයගොල්ලන්ට ඇතුළත් කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ ස්ථාවර තැන්පතු ගිණුමේ හරි නැත්නම් ඉතිරි කිරීමේ තැන්පතු ගිණුමේ හරි තියෙන ගිණුම් අංක ටික. එතකොට ඒ ගිණුම් අංක ටික මෙන්න මෙතනින් මේ කොටස තුල ඇතුළත් කරන්න. ඊට පස්සේ තක්සේරු වර්ෂය කියලා කියනවා. දැන් අපි මේ බද්දෙන් නිදහස් වීම සඳහා අදාළ වෙන කාල පරිච්ඡේදය වෙන්නේ 2025 සිට 2026 වෙනකම්. එතකොට මෙන්න මේ කොටස තුල 2025 කියන එක පුරව ගන්න. මේ කොටස තුල 2026 කියන එක පුරව ගන්න. ඒ වගේම මෙන්න මේ කොටස තුල 2025 සහ 2026 කියලා පුරව ගන්න. හරි. ඒ වගේම පහලින් ඊට පස්සේ තියෙනවා බදු ගෙවන්නාගේ හඳුනා ගැනීමේ අංකය කියලා. ඒ කියන්නේ ටින් අංකය. එතකොට සමහර අයට ටින් අංකයක් ඇති, සමහර අයට ටින් අංකයක් නැතුව ඇති. එතකොට මේක 2025 දී ඔයගොල්ලෝ දැන් මේ ඇප්ලිකේෂන් එක ලබා දෙනකොට අනිවාර්ය නැහැ. නමුත් 2026 ඉඳන් අනිවාර්යයි. තවමත් ටින් අංකයක් නැති අය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ වීඩියෝ එකේ description එක මත තියෙනවා link එකක්. ඒ link එක මත ක්ලික් කිරීමෙන් මම ටින් අංකයක් ලබා ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් කොහොමද ටින් අංකය ලබා ගන්න කියලා. හරි. නමුත් මේ අවස්ථාවේදී
ටින් අංකය අනිවාර්ය නැහැ. 2025 දී ඔයගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එක දෙනවා නම් ටින් අංකය අනිවාර්යම වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඔයගොල්ලන්ට ටින් අංකයක් නැතිනම් 2025 දී ටින් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ජාතික හැඳුම්පත් අංකය මෙතන ඇතුළත් කරගන්න. ඊට පස්සේ පහළ තියෙන රූල් දෙකේ ඔයගොල්ලෝ අදාළ ලිපිනය ඇතුළත් කරගන්න. ඔයගොල්ලෝ පදිංචි වෙලා ඉන්න ලිපිනය. ඊට පස්සේ ලිපිනයට පස්සේ ඔයගොල්ලෝගේ සම්පූර්ණ නම මෙතන ඇතුළත් කරගන්න. ඊට පස්සේ අංක 1 මොනවක් නැහැ ඔයගොල්ලන්ට ලියන්න. අංක 2 තියෙනවා. මේ අංක 2 තියෙන්නේ ඔයගොල්ලන්ට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවගේ නම තමයි මෙතන ලියන්න තියෙන්නේ. එතකොට ඒ දරුවට තියෙන්න පුළුවන් ඉතිරි කිරීමේ තැන්පතුවක්. මේ තැන්පතුවට අදාළව ඔයගොල්ලෝ මේ බදු ඇප්ලිකේෂන් එක ලබා දෙනවා නම් මෙන්න මෙතන ඒ දරුවගේ නම ලියන්න. නැත්නම් ඕගොල්ලන්ට අදාළව නම් ලබා දෙන්නේ මෙතනදී දරුවගේ නම අවශ්‍ය වන්නේ නැහැ. ඊට පස්සේ අංක 3 තියෙනවා ඉවත් කරන්න ඕන වචන කොටසක්. එතකොට අපි ගත්තොත් ඕගොල්ලන්ගේ තැන්පතෝ තියෙන බැංකුවක නම් බැංකුවේ කියන වචනේ විතරක් ඉතුරු කරලා මුල්‍ය ආයතනය කියන එක ඉවත් කරලා දාන්න. ඊට පස්සේ ඊළඟට තියෙනවා ගිණුම් මේ සහ ගිණුම් වල කියලා තියෙනවා. එතකොට එක ගිණුමක් නම් ඕගොල්ලෝ උඩින් දැම්මේ ගිණුම් අංකයක් විතරක් නම් දැම්මේ මෙතන ගිණුම් වල කියන වචනය ඉවත් කරන්න. ඒ වගේම පහලින් තියෙනවා මට, ඔහුට, ඇයට අනේ වගේ වචන කිහිපයක් තෝරගන්න තියෙනවා. එතකොට අදාළ වචනේ විතරක් තෝරගෙන ඊට පස්සේ ඉතිරි වචන අනවශ්‍ය වචන ටික කපා හරින්න. හරි. දැන් ඔයගලන්ට තියෙන්නේ පහලින්ම තියෙන දිනය හා අස්සන යොදන්න විතරයි. එහෙම ඇප්ලිකේෂන් එක පුරවලා ඔයගොල්ලෝ අදාළ මූල්‍ය ආයතනයට ලබා දෙන්න. මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න.